Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම මල්කි. මේ තියන්නේ මගේ digital diary එක. අද සෙනසුරාදා දවසක්. අද සෙනසුරාදා දවසේ මට හිතුණා මගේ dressing table එක අස් කරන්න. මම ඔයාලට තව ටිකකින් පෙන්නන්නම් මගේ dressing table එකේ වර්තමාන තත්ත්වය මොන වගේද කියලා. ඇත්තටම කිව්වොත් සති දෙකක වෙලේ ඉඳලා මට dressing table එක අස් කරන්න ඕනේ නැහැ. මොකද weddings තිබ්බා. ඒ වගේම මගේ office එකේ වැඩත් එක්ක මම පොඩක් busy වුණා. ඉතින් අද මම මගේ dressing table එක අස් කරනවා. සහ මගේ මම දාපු demo video එකේ මම ඔයාලට promise එකක් වුණා මම මගේ jewelry box එක organize කරනකොට ඒකටත් මම video එකක් ගේන්නම් කියලා. ඉතින් ඒ video එකත් අද මේ මගේ vlog එකේ මම ඔයාලත් එක්ක share කර ගන්නවා. Cause I'm better off without you. I don't need you around, don't need no one to hold me down. I say don't call me now, cause I'm better off without you. I don't need you around, don't need no one to hold me down. Cause I'm better off without you. I don't need you around, don't need no one. Hey! මෙන්න මේ වගේ container box එකක් මම හොයාගෙන ආව ගෙදරින්. මම දැන් හදන්නේ මෙතන මේ තියෙන ඔක්කොම බඩු ටික මේ container box එක ඇතුළට දාන්න. දාලා මුලින්ම අපි cleaning එක start කරමු. glass එකෙන් මුලින්ම අපි glass එක clean කරලා ඊට පස්සේ මේ dressing table top එකේ තියෙන ඔක්කොම බඩු ටික අයින් කරාට පස්සේ අපි dressing table top එක clean කරලා අපි මේ බඩු ටික එකින් එක organize කරන්න පටන් ගමු. right මම මගේ chai එකත් ගෙන්න ගත්තා මොකද මට චුට්ටක් අමාරුයි මේක හිටගෙනම අස් කරන්න. එහෙනම් අපි දැන් අස් කරන වැඩේ පටන් ගමු. කොතනින්ද අපි මුලින්ම start කරන්නේ? අපි මුලින්ම start කරමු මේ පැත්තේ ඉඳලා යන්න. right එතකොට හරි මේ තියෙන්නේ මගේ body lotion එක Nivea extra bright repair and protection. මෙන්න මේක තමයි මම use කරන්නේ මේ දවස්වල. ඉතින් ඔයාලත් ආසයි නම් මේකෙන් review එකක් දැනගන්න පළවෙනි comment එකක් දාන්න. ඊට පස්සේ මගේ එක sun cream එකක් තියෙනවා. මම sunscreen ගොඩක් use කරනවා. මේ එක cream එකක්. මේ තියෙන්නේ mic එකේ cover එක. Rebecca London iron එකේ cover එක. ඊන bag එක මෙන්න මගේ purse එක. lipstick එකක්. මේකේ color එක ලස්සනයි. hair brush එක මගේ. What? Bro, what are you talking about, man? Makeup fixing spray. Watch එක box එක. aloe vera gel එක මගේ. body spray එක. මේ තියෙන්නේ තවත් body lotion එක. මේ chain එකක් තියෙනවා. perfume එකක් hair oil එකක් තව sunscreen එකේ eye shadow palette එක. මේක අරන් දුන්නේ මගේ husband. මේකේ colors ගැන කතා කරොත් මෙන්න මේ වගේ color palette එකක් තමයි තියෙන්නේ. මම හිතනවා ඔයාලට පේනවා ඇති කියලා. මේකට මම ආසයි මොකද මේකේ තියෙන හරි earthy tones. මේවා සාමාන්‍යයෙන් අපි වගේ brown skin තියෙන girls ලට ගොඩක් match වෙනවා. ඉතින් ඔයාලත් eye shadow palette එකක් ගන්නවා නම් for everyday makeup වලට අනිවාර්යෙන් ගන්න earthy tones තියෙන eye shadow palette. මොකද ඒවා ඔයාලට කැමති විදිහකට ස්ටයිල් කරන්න පුළුවන් සහ ඒවා හරිම ලස්සනයි අපේ skin වලට. මේ තියෙන්නේ මගේ perfume and body lotion collection එක. ඉතින් මේ ගැන වෙනම වීඩියෝ එකක් මම ඔයාලට ඉස්සරහට ගේන්නම්. මේ purse එකක්. මේ මම මේ ළඟදී wedding එකක මම use කරපු බඩු වගේක් තමයි ඒකේ තියෙන්නේ. ඊළඟට මගේ watch එක, මගේ powder එක, තවත් watch එක, body cologne, then toner එක. මේ පොඩි body lotion එකක් ඔය hotels වල ගියාම තියෙන ඒ වගේ එකක්. මේ නම් packet එකක් මකුයි. pins, comb එක, tissue. ඊළඟට මගේ comb එක. මම මේකත් තෙම එකෙන් තමයි order කරේ මේ bamboo hair comb එකක්, applicator එක. oops. guys දැන් නම් මේකේ බඩු ටික ටිකක් වැඩියෙන් පිරලා තියෙන්නේ. ඒ කියන්නේ මම මෙතන තියෙන බඩු ටික මගේ වෙනත් තැනකට මම ට්‍රාන්ස්ෆර් කරනවා. ඊට පස්සේ අපි මේ box එක ආයි box එකට අපි ආයි අලුත් බඩු ටිකක්
ෆිල් කරමු. Okay, we are back. එහෙනම් අපි second batch එකත් ආයි start කරමු. notebook එකක්. hairpins මේ තියෙන්නේ මේකත් මම තෙමු එකම තමයි order කරේ මේ content එක ඔයාලට මතකත් ඇති මම කිව්වා මේකට මම order කරේ මගේ makeup remover pads දාන්න කියලා මේ ඒක ඉරබෝයිල් එක මම මේකත් තෙමු එකම තමයි order කරේ ඉතින් මගේ makeup remover එක මේක ඇවිල්ලා Garnier එකේ micellar cleansing water vitamin C එක මේක හොඳයි ඊළාට sun protection එක තියෙනවා මේ ඇවිල්ලා La Roche Posay එක ඒකේ SPF 50 මේක නිකම්ම කේස් එකක් මේ කට්ටක් මේ කෑන එක pen drive කොලයක් මේකත් මේ තියෙන මගේ avocado oil එක මගේ moisturizer එක ඊළාට තියෙනවා මේ makeup sponge එක mascara නද mascara kajal එක mascara bracelet එකක් පොඩි lip balm එක තියෙනවා තව clip එකක් තියෙනවා earrings in hair clip එක සල්ලිත් right එහෙනම් ඔයාලට පේන විදිහට දැන් මගේ dressing table top එක මම clear කරගත්තා. එහෙනම් අපි දැන් start කරමු මුලින්ම glass එක clean කරලා ඊට පස්සේ අපි dressing table එක organize කරන්න start කරමු. මකට ගෙනාව මේ glass cleaner එක. වදින්නේ නැහැ කියන්නේ මොකද? අපි දැන් මේක ක්ලීන් කරමු. ගණන් ගන්න එපා. ඉතින් ග්ලාස් එක මට වඩා චුට්ටක් උසයි. ඉතින් පොඩ්ඩක් හයි ජම්ප් එකකුත් දාන්න වෙනවා ඔය ග්ලාස් එක ක්ලීන් කරනකොට guys ඔයාලගේ වලුත් මේ වගේ තත්ත්වයක්ද දැනන්න තියෙන්නේ. ඉතින් ඔයාලගේ ගෙදරත් මේ වගේ තත්ත්වයක් නම් තියෙන්නේ පළවෙනි කමෙන්ට් එකක් දාන්න. අපේ ගෙවල් පැත්තට නම් උදේටත් වහිනවා, දවල්ටත් වහිනවා, රාත්‍රියටත් වහිනවා. හැම වෙලාවෙම වහිනවා. හැබැයි දාඩියත් දානවයි වගේම. දැන් මට දැන් දාඩිය දාලා ඉතින් මම දැන් චුට්ටක් රෙස්ට් කරන්න පුඩුවේ පොඩක් ඉඳගත්තා. ඉතින් මම ඔයාලට මේ ගාම පෙන්නන්නම් මගේ රූම් එකේ කරන්ට් ස්ටේටස් එකත් මොන වගේද කියලා. මං හිතනවා මගේ රොටේෂන් එකෙන් ඔයාලට දැක ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. මගේ රූම් එකේ ඇඳේ තත්ත්වය මොකද්ද කියලා. Stop it. Get some help. දැන් සමහරට ඔයාලා හිතනවා ඇති අයියෝ ඔක්කොම ඩ්‍රෙසින් ටේබල් එකේ තිබ්බ බඩු ඔක්කොම ඇදලා දාලා දුවිලා එහෙම ඇදලා යනවා කියලා. ඉතින් මම අද මගේ බෙඩ් ෂීට්ස් ටිකත් මාරු කරනවා. ඉතින් ඒකයි මම ඩ්‍රෙසින් ටේබල් එකේ තිබ්බ බඩු ඔක්කොම ඇඳට දැම්මේ. Okay, එහෙනම් අපි ආයෙත් අපේ වැඩවලට යමු. ඉතින් guys තෙමු එකෙන් order කරපු තවත් එක item එකක් තමයි මගේ dressing table එකට මම order කරා containers වගේක් මගේ dressing table එකේ බඩු ටික හරියට organize කරන්න. ඉතින් ඒ වගේම තමයි මම තව දෙයක් order කරා ඒ තමයි මෙන්න මේ දේ. ඒ මොනවද කිව්වොත් මෙන්න මේ වගේ මම පැකට්ස් කීපයක් ඕඩර් කරා. ඔයාලට මතකද දන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ ඒ පැකට්ස් වලින් මම කොහොමද මේ පැකට්ස් යූස් කරේ කියලා මම මේ වීඩියෝ එකේදී කිව්වා මම මේ පැකට්ස් ඕඩර් කරන්නේ මගේ ජුවලරි ටික ඕගනයිස් කරන්න කියලා. ඉතින් මේ විදිහට මම මගේ තියෙන ඉයරින්ග්ස් ටික මේ පැකට්ස් වලට දැම්මා. මොකද මේ පැකට්ස් හරිම චූටි ඔයාලට පේන විදිහට. ඉතින් මේවා වලට නෙක්ලස් වගේ දේවල් නම් අපිට දාන්න චුට්ටක් අමාරුයි. බේස්ලට් වගේත් එහෙමයි. ඉතින් ඒවා චුට්ටක් මම මේ පැකට්ස් වල ස්ටෝර් කරේ නැහැ. හැබැයි මෙන්න මේ වගේ ජුවලරි මේ වගේ ඉයරින්ග්ස් මම ස්ටෝර් කරා මේ පැකට්ස් වල.
වගේ ජුවලරි ඉක්මනටම ටානිෂ් වෙන්න එහෙම නැත්නම් ඩිස්කලර්ඩ් වෙන්න රීසන් එකක් තමයි මේ එළිය තියෙන ගෑසස්. ඒ කියන්නේ සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ්ස් වගේ ගෑසස් හින්දා වගේ ජුවලරි ඉක්මනටම ටානිෂ් වෙන්න පුළුවන් නැත්නම් ඩිස්කලර්ඩ් වෙන්න පුළුවන්. හැබැයි ඔයා මේ වගේ එයාර් ටයිට් පැකට්ස් අරගෙන ඒවල වගේ ජුවලරි ස්ටෝර් කරන්න පුළුවන් නම් ඔයාට පුළුවන් මේ ජුවලරි මේ වගේ ගෑසස් වලට එක්ස්පෝස් වෙන එක නවත්ත ගන්න. ඉතින් සාමාන්‍යයෙන් මම ජුවලරි දාගෙන එළියට ගියොත් ගෙදර ඇවිල්ලා ඒවා ආයි ඒ තිබ්බ තැන් වලම තියන්න කලින් මේ විදිහට ටිෂු එකක් අරගෙන හොඳට ක්ලීන් කරනවා. එහෙම ක්ලීන් කරන්න එකෙන් අපිට පුළුවන් මේවා ඉක්මනින්ම ටානිෂ් එකකින් ඩිස්කලර්ඩ් වෙන එකෙන් නවත්ත ගන්න. මේ ජුවලරි වල අපේ ක්‍රීම් ගෑවෙන්න පුළුවන්, අපේ පර්ෆියුම්ස් ඒ වගේම අපේ දාඩිය වගේම ඩස්ට් එක මේ හැමදේම මේ වල ගෑවිලා තියෙන්න පුළුවන්. ඉතින් ඒවත් එක්ක මේ ජුවලරි ඉක්මනටම ටානිෂ් වෙන්න පුළුවන් නැත්නම් ඩිස්කලර්ඩ් වෙන්න පුළුවන්. ඉතින් ඔයා ඒවා නැවත තිබ්බ තැන් වලට තියන්න කලින් මේ විදිහට ක්ලීන් කරලා ඒක තියන්න පුළුවන් නම් ඔයාට පුළුවන් ඔයාගේ ජුවලරි ගොඩක් කාලයක් යනකම් හොඳ තත්ත්වයෙන් තියාගන්න. ගයිස් මගෙන් අහලා තිබ්බා තෙමු එකේ මම ඕඩර් කරපු අයිටම්ස් වල මේ අයිටම්ස් කොහොමද යූස් කරන්න එක ගැන වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් ඒ ගැනත් මම අප්ඩේට් එකක් දෙන්න කැමතියි මේ vlog එකෙන්ම ඔයාලට. ඊට කලින් චුට්ටක් මේ බඩේට අයින් කරමු. ඉතින් මම තෙමු එකේ ගොඩක් ස්කින් කෙයාර් අයිටම්ස් ඕඩර් කරපු හින්දා ඒ ගැන මම ඔයාලට තව මාස එකකින් දෙකකින් වගේ මාස එකමාරක කාලෙකින් පස්සේ මම ඔයාලට ඒ ගැන රිවිව් වීඩියෝ එකක් ගේන්නම්. මොකද මම ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් උනුත් තෙමු එකෙන් ඕඩර් කරපු හින්දා මට ඒක හරියටම ඔයාලට ඒක ගැන ඔනස්ට් රිවිව් එකක් ගේන්න ඕනේ. ඉතින් ඒ ප්‍රොඩක්ට්ස් ටික යූස් කරලා තමයි මට ඔයාලට හරියටම ඔනස්ට් රිවිව් එකක් ගේන්න පුළුවන් වෙන්නේ. මම මේ දවස්වල ඒ ප්‍රොඩක්ට්ස් ටික
යූස් කරගෙන යනවා. ඉතින් මම හිතනවා තව මාසෙකමාරකින් වගේ මම ඔයාලට ඒ ගැන රිවිව් වීඩියෝ එකක් ගේන්නම් කියලා. මොකද ප්‍රොඩක්ට්ස් ටික මම දැනට මං හිතන්නේ භාගයක් වගේ තමයි යූස් කරලා තියෙන්නේ. තවයි පොඩ්ඩක් මේ යන විදිහට මේ යූස් කරලා මගේ ඔනස්ට් රිවිව් එක ඔයාලත් එක්ක මං ෂෙයා කරගන්නම් අනිවාර්යයෙන්ම ප්‍රොමිස් වුණා වගේ. ඉතින් ඊට අමතරව මම තෙමු එකෙන් ඕඩර් කරපු අනිත් අයිටම්ස් මම කොහොමද යූස් කරන්නේ කියන එක තමයි මම අද මගේ මේ vlog එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මේ මගේ කොණ්ඩේ ආයි චුට්ටක් දාගන්න හදන්නේ. හරිම ලේසි මේ කොණ්ඩ දාගෙන ඉන්න. ඊදෙට තමයි දාන්නේ. One eternity later. රාදේ වගේ එක. මගේ කොල්ලාමේ කුඩි කරතට අල්ලාමේ crazy crazy boy. I wanna say oh my god. Okay. guys මෙච්චර ලවක් මගේ වීඩියෝ එක බලාගෙන හිටපු ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයා මගේ මේ channel එකේ ඉස්සරහටත් මේ වගේම තවත් vlogs බලන්න ආසයි නම්
මගේ channel එක subscribe කරන්න කියලා මම ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් මම ආයෙත් ළඟදීම දවසක ඔයාලව තවත් අලුත් vlog එකකින් හම්බ වෙන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ආදරෙන් ඉන්න. Goodbye everyone.